සුබ දවසක් ඩොලර් ලංකා ගෲප් එකේ ඉන්න ඔයාලා හැමෝටම ඉතින් ඔන්න සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් channel එකෙන් ඔන්න අලුත් වීඩියෝ එකක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොකක්ද කියලා. ඒතකොට මේ තියෙන්නේ Bybit එකෙන් අපිට ලබා දෙන කාඩ් එක. ඉතින් අපේ ලංකාවේ තියෙන ක්‍රෙඩිට් කාඩ් වගේම ඒ කියන්නේ වීසා කාඩ් වගේ මෙන්න මේකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වීසා කාඩ් එකක්. ඉතින් වැදගත්කම තමයි මේ කාඩ් එක ඔයාලට Bybit account එකක් තියෙනවා නම් හැමෝටම නොමිලේ ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඔන්න වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා ඉවරලා කැමති කෙනෙකුට පුළුවන් මේ කාඩ් එක ඇප්ලයි කරගන්න. ඉතින් ඔයාලට කාඩ් එක ගෙදරටම ගෙන්න ගන්න දැන් ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට කියන්න ඕනේ මේ කාඩ් එකෙන් ලංකාවේදී ඔයාලට පේමන්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ සාමාන්‍ය හයිවේ එකට පේමන්ට් එකක් කරන්න එහෙම නැත්නම් කඩවල් වලට මොකද මේක ඩෙබිට් කාඩ් එකක් වීසා කාඩ් එකක් විදිහට එන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට ඕන පේමන්ට් එකක් කරන්න පුළුවන්. ඔයාලා ළඟ ක්‍රිප්ටෝ තියෙනවා නම් ක්‍රිප්ටෝ කරන්සි ඒ කියන්නේ USDT හරි මොනවා හරි කරන්සි එකක් Bybit එක ඇතුලේ තියෙනවා නම් ඔන්න ඔයාලට පුළුවන් පේමන්ට් එක කරන්න. ආයෙක රුපියල් කර ඉන්න දෙයක් නැහැ. ඉතින් වීඩියෝ එක හැමෝටම වැදගත් වෙයි. අපි යමු එහෙනම් වීඩියෝ එකට කොහොමද මේ කාඩ් එක ඇප්ලයි කරන්න කියලා බලන්න මම ඔයාලට කියලා දෙන්නම් සරලව මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන අපේ channel එක තියෙනවා ඩොලර් ලංකා YouTube channel එක. තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ කාඩ් එක ඔයාලට ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාලට Bybit account එකක් තියෙන්න ඕනේ. ඉතින් Bybit account එකක් කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාලට පුළුවන් කොහොමද Bybit account එකක් හදන්නේ කියලා වීඩියෝස් එකක් බලන්න පුළුවන් YouTube එකේ තියෙනවා. ඉතින් Bybit account එක හදන්න අවශ්‍ය වෙන link එක මම ඔයාලට description එකේ වගේම පළවෙනි pin comment එකේ දාලා තියන්න. අන්න ඒ comment එකේ තියෙන link එකෙන් ගිහලා ඔයාලට පුළුවන් Bybit account එකකට ඔයාලගේ email එක password එකක් දීලා register වෙන්න. ඉතින් register වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මේ කාඩ් එක ඔයාලා ඇප්ලයි කරනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේකේ KYC වෙරිෆිකේෂන් එක කරන්න වෙනවා. ඉතින් මෙන්න මෙතන උඩ වම් පැත්තේ ටික් එක තියෙනවා බලා ගන්න පුළුවන්. මේකේ ඇප්ලිකේෂන් එක තියෙනවා. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලට දැන් මගේ account එක බලා ගන්න පුළුවන් verified කියලා වැටලා තියෙනවා. එතකොට ඔයාලට මෙතනදී මුලින්ම account එක verify කරන්න කියලා එයි. account එකට log වුණාට පස්සේ register වෙලා ඉවර වෙලා. ඉතින් account එක verify කරගන්න ඔයාලගේ identity card එකෙන් පුළුවන්, driving license එකෙන් පුළුවන්, ඒ වගේම පාස්පෝර්ට් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ සිංහල ID එකකිනුත් ඔයාලට පුළුවන් මෙන්න මේ Bybit account එක verify කරගන්න. ඉතින් verify කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන asset කියලා option එකක් බලා ගන්න පුළුවන් පල්ලෙහා දකුණු පැත්තේ. මෙන්න මේ asset කියන option එකට යන්න. ගියාට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නයි apply to card කියලා option එකක්. ඉතින් මෙතන මේ වෙනකොටත් මගේ card එක මම හදලා තියෙන්නේ. ඒතකොට මෙතන apply card කියලා පෙන්නයි. ඔයාලට පුළුවන් අන්න එතනට ගිහිල්ලා ඔයාලගේ කාඩ් එක හදාගන්න. ඉතින් my card කියන එක උඩ මම දැන් ක්ලික් කරනවා. මෙන්න මේ විදිහට කාඩ් එක ඇතුළට ඊට පස්සේ අපිට යන්න පුළුවන්. ඉතින් එතකොට මේ තියෙන්නේ මගේ කාඩ් එක. හරිද? එතකොට මේ කාඩ් එක ඔයාලට නිකම්ම මෙතනින් සෙටප් කරගන්න පුළුවන්. පාස්වර්ඩ් එකක් දෙන්න එනවා. ඒ පාස්වර්ඩ් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලා KYC කරාට පස්සේ කාඩ් එක සෙටප් කරගන්න අවශ්‍ය ඩීටේල්ස් ටික ඉල්ලයි. අන්නේ ඩීටේල්ස් ටික දීලා ඉවරලා සෙටප් කරගන්න තියෙන්නේ. එතකොට කාඩ් එකේ නම්බර්ස් එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ drop down ඊතලයක් තියෙනවානේ. ඔයාලට e-card එක කියන්නේ එහෙම නැත්නම් Bybit එක ඇතුලෙන් තියෙන ඔයාලට කාඩ් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ Bybit එකේ funding account එකේ මුදල් තියෙනවා නම් අන්නේ funding account එකේ තියෙන මුදල් ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන available balance එක විදිහට. දැන් මගේ ඩොලර් 3.62ක ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 1000කට එහා ප්‍රමාණයක් මෙතන තියෙනවා. එතකොට අපි බලමු මේ කාඩ් එක කොහොමද ගෙදරට ගෙන්න ගන්න කියලා ඉවරලා. ඉතින් මේ කාඩ් එක ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් my card කියලා option එකක් තියෙනවා. මෙන්න මේ my card කියන option එක click කරගන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ මෙතන virtual card එක උඩින් පෙන්නනවා. ඊට අමතරව physical card එක මෙන්න මේ විදිහට coming soon කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මම මේ card එක දැන් දාලා තියෙන්නේ. කියන්නේ මගේ address එක set up කරලා card එක දාලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය සති දෙකක් වගේ යනකොට මෙයාලා කියනවා මේ කාඩ් එක එනවා කියලා. මම ඔයාලට කලින් පෙන්නපු ෆොටෝ එකක් ලංකාවේ කෙනෙක්ට ආපු කාඩ් එකක් තමයි මම ඔයාලට මේ ෆොටෝ එකකින් පෙන්නවුවේ. ඉතින් ඔයාලා මෙතනට එන්න ඊට පස්සේ ඔයාලගේ මේ කාඩ් එක සෙටප් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ෆිසිකල් කියන කාඩ් එකේ මෙන්න මෙතන ඇති ඔයාලට ඇඩ් කියලා බටන් එකක් ඇඩ් now හරි නැත්නම් ඇප්ලයි now කියලා හරි
බටන් එකක් තියෙයි. මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ මම මේ කියන දේ අහගන්න. මොකද මම මේක සෙටප් කරලා තියෙන නිසා මට මේක ඔයාලට ප්‍රැක්ටිකල් පෙන්වන්න විදිහක් නැහැ. මේ කියන එක අහගෙන ඔයාලා ෆීල් කරගන්න හරියට. ඉතින් මුලින්ම ඔයාලට තියෙනවා මේකෙන් මෙතන ඇප්ලයි නව් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට එයි ඔයාලගේ නේම් එක දෙන්නෙනවා නේම් එක දෙන්නේ ඊට පස්සේ ඔයාලගේ නේම් එක දෙන්න ඊට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගේ ඇඩ්‍රස් එකක් ඇඩ්‍රස් එක තියෙනවා එතකොට හරිම ඩීටේල්ස් ෆිල් කරන්න ඔයාලා ඩෙන්ටිටි තියෙන ඇඩ්‍රස් එකම අනිවාර්යයෙන්ම එතන දෙන්න හරිද මොකද ඒ ඇඩ්‍රස් එකටනේ අපිට එන්නේ ඊට පස්සේ ඔයාලගේ සිටි එක අහලා තියෙයි හෝම් ටවුන් එක අහලා තියෙයි එතකොට සාමාන්‍යයෙන් ඔයාලගේ සිටි එක එහෙම නැත්නම් ආසන්නතම නගරේ දෙන්න ඕනේ එතකොට දැන් මම හිතමුකෝ මම කියන ඔන්න මම ගලේ වෙල කියලා එතකොට ගලේ වෙල කියන එක දාපුවම අපේ ඇඩ්‍රස් එක දාලා හෝම් ටවුන් එක විදිහට ගලේ වෙල දානවා එතකොට ගලේ වෙල දැම්මට පස්සේ හෝම් ටවුන් එකේ පෝස්ටල් කෝඩ් එක ඊට පස්සේ ඔයාලට ඒක කරන්න තියෙන එකම හොයාගන්න හරිම ලේසි ඔයාලට තියෙන්නේ Google එකට ගිහිල්ලා කෝඩ් කියලා ඔයාලා ටයිප් කරන්න Google එකේ ඊට පස්සේ ඒක සර්ච් කරාට පස්සේ ඔයාලට පෝස්ටල් කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඔයාලගේ අදාළ දිස්ත්‍රික් ඒ කියන්නේ අදාළ හෝම් ටවුන් එකේ පෝස්ටල් කෝඩ් එක ඔයාලට බලා ගන්න තියෙනවා. අන්න ඒ පෝස්ටල් කෝඩ් එක දීලා ඔයාලා මේක ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට කමින් සූන් කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ කාඩ් එක ඔයාලා ගෙදරටම ලැබෙනවා. මේක කලින් නම් ඩොලර් 30ක් මෙයාලා අය කරනවා කියලා තිබ්බා. කලින්ම අය කරා මට හිතෙන විදිහට අය කරනවා කියලා තිබ්බා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම දැන් ඒක අයින් කරලා ඔයාලට ෆ්‍රීම මේ කාඩ් එක ගෙන්න ගන්න අවස්ථාව ඔන්න හම්බ වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ ඔන්න ක්‍රිප්ටෝ කරන අයට ඔයාලට පුළුවන් මෙන්න මේ කාඩ් එක හදාගෙන ඔයාලගේ ලංකාවේ පේමන්ට් කරනකොට මේ කාඩ් එක පාවිච්චි කරන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද ක්‍රිප්ටෝ වලින් එක විදිහකට බැලුවොත් ක්‍රිප්ටෝ වලින් අපිට ලංකාවේ පේමන්ට් කරන්න තියෙන අවස්ථාවක් තමයි මෙන්න මේ අවස්ථාව. ඉතින් මම කාඩ් එක ආවට පස්සේ ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. ඔයාලගේ කාඩ් එකත් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක් වීඩියෝ එක අවසන් කරනවා. ගිහින් එන්නම්. ජයග්‍රාහී දවසක් වේවා.